අදනම් අපි පොඩි වැඩක් කරන්නයි යන්නේ. ඒකට කෙහෙල් ගස් දෙකක් ඕනේ ලොකු. මේ අහමට්ලා ගෙදර තියනවා කිව්වා නේද? කපා ගන්න කිව්වා. විකුමාරි කියලා නම් අපි කපා ගමු. විකුමයියා පියක් අරන් එන්න. අන්න විකුම්බා නම් එනවා. උදනම් චර එස්සත් නෑ වගේ. විකුමයි යන්න. යන්නේ. විකුමයා පියක් කරේ තියන් යනවා. දෙකක් වගේ ඇතිනේ. ඔන්න ඉතින් අපේ විකුමා කපන්නයි යන්නේ. මොකද අහම කපන්න කියන්නේ? ඔය මහතෙක් කපන්නකෝ. මේ මහතෙක් කපන්න. මහත මේක. නේද? ඔකම කපනවා පිටිපස්සේ ඉති. මේ අද වැඩේ නම් මට ආතල් වෙයි ඉති. ඔයාලට කියන්නේ අන්තිමට තමයි කියන්නේ. අන්තිමට බලා ගන්නකෝ. මේක දැන් අපේ ගෙදරට අරන් යනවා. මේ අපි සුද්ධ කරගන්නවා දැන් මේක. ඒවට ඔය ටික අරන් දාන්න. මේ ඉතින් දැන් දුලාජුත් ආවා. ඉතින් තුන්දෙනාම තමයි යන්නේ. මගේ මට ගන්න තියෙන දෙක හේන ලොකුයි බරයි. මෙයා ගන්න ගොමත් බය වෙන්න එපා ඉතින්. අනේ මේ ඕන් අපි ගන්න ආවා. අද වෙනස් වැඩක් තමයි අපි කරන්න යන්නේ බලන්නකෝ. සංගේ පැත්තට නා මේ කෙහෙල් මේක ටික අරන් ආවා. දැන් කියන්නේ අපිට මේ සවුර්ගිය මිටි අරන් එන්න අරන් ආවා. මේ ටික මේ බස්සන්න තමයි. මේ බස්සන්න ගම තියෙනවා යනවානේ. ඉතින් මේ කියලා මේ මෙන්න මේ ඇතුලෙන් බස්සන්න තියන්නේ අපිට. මට වැඩ අයියලා දාන මට අවුරු මේ විදිහට ගහගන්න ඕනේ. දැන් ඔයාලට දැන් තේරුම් ගන්න ඇති මේ මොකද්ද අපි හදන්න කියලා. ඔව් ගාගටත් එනකොට හොඳට තේරෙයි. බඩිය දෙන්න. හරි ඒ ලෙස්සියා. නදින් ලීයක් ගහගත්තා දැන් වීදෙන්නේ නැති විදිහට අපේ සේෆ්ටියට අපි මේක ලනුවක් දාලා අල්ලන් ඉන්නේ අයියලා අක්කලා අල්ලන් ඉන්නේ අපි මේකට අදින්න මේ කරන්නේ ඔව් මේ අයියලා ඉන්නවා මේ අපේ සේෆ්ටි නැත්නම් යනවා දැන් ඔයාලා මේක පදිනවා නම් ගහන් කෙරුවත් තනියෙන් පදින්න යන්න එපා මේ පොළවට එන්නලා මේකෙන් මේ ඉස්සරහට එන්න ඕනේ ඊට පස්සේ අපි එතනින් හරව ගන්න ඕනේ මේ මරන් මේ කොට්ටේ මේ ගන්න ඕනේ ඊට පස්සේ අනිත් පැත්තට අල්ලගත්තා සිටීම ආවා රජපත අස්සෙන් තියලා ඉතින් මේ තමයි අපේ මහවල ගාව අර පැත්තේ වගේ තියෙන මහවල අර පැත්තේ රැවුන්නේ තියෙන්නේ අර කට්ටිය නම් ගල් ගහනවා අපේ ගංගේ වතුර බැලුවානේ කොහොමද කොහොමද මේ වටාට මේක සුපිරි මේ හැබැයි කෙහෙල් කොටන් කපන එක නම් හිතවට නම් අමාරුයි ලනෝ තැනක අපිට හොඳයි ඉතින් අනිත් දියකවා බඩිය මාද්දන්න යන්නේ බඩිනා බට්ට බරයි ආවට නා මම දෙන්න සමොට්ට යන්නේ නැද්ද අපි නම් පාරුණ හදලා පෙද්දා හොඳට අයියාත් පෙද්දා අපිත් පෙද්දා ඔයාලා බලන්නකෝ අපිත් පෙද්දා ඔක්කොම පෙද්දා හැබැයි මිටිය නම් කැඩුණා නේද මේකෙන් අපේ කැඩිච්ච මිටිය ඔන්න ඉතින් අපි පාරුව ආයේ හෙට આવොත් පදින්න කියලා උඩට ඇදලා ගැට ගැහුවා මේකින් මෙතන ගලා ගැට ගැහුවා මම මේව ගැහුවා අයියෝ අහවල් ශබ්ද කරනවා ගැට ගැහුවා හදිසිය ලොකු වතුර පාරක් කියව ඇස්සට આવත් එහෙම රැට මේක යනවනේ යන්නේ ඒ නිසා මෙතන ඇදලා හොඳට ගැට ගැහුවා අපි මේ මෙන්න මේ අයිනට දාන්න තිබ්බේ ඒකපාර වතුර ඕදිවා එද්දකන යනවා ඉතින් හෙටත් පදින්නේ නෑනේ අපිට එන කට්ටියට උන්න පොඩි කට්ටියට උන්න පදින්න පුළුවන් ඔව් ඊට වයින් කවුරු ඇදලා අරන් පදින්න අරන් ඇදලා ගැට ගැහන්න පදින කට්ටිය එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ඊළඟ ඉඩකින් හම්බෙමු ආදරේ බයි